බේත් අඳුරලා දෙනකොට සීයා මට කියපු කතාවක්. මොකද අහගන්න. සීයා කියනවා දාස මේ බේත් ඉඳිනකොට මම දවසක් ළඟට ගියා. මට අවුරුදු 7ක් විතර ඇති. මං ගියා ළඟට. ගියාන් පස්සේ සීයා සාමාන්‍යයෙන් එන්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම තමයි සීයා විතර නෙමෙයි කවුරු වුණත් ඒ වැඩි හිටියොත් ඒව කරද්දී අපිව ගන්නෙ නැහැ. ඒගොල්ලෝ අඟුලිමාල පිරිත් කියලා, ජය පිරිත් කියලා, පිරිත් පැනියලා, උඩු වියන් බැඳලා ඒක කරනකොට මහා ගහම්බීල. හරිද? ඒක බය හිතෙන දෙයක්. හැබැයි මගේ පුරුද්දක් තිබුණා මේ සීයලා තෙල් පෙති ඉන්න හදනකොට අඹ ගහක් තියෙනවා ලොකු. මන් නගිනවා අඹ ගහට. කවුරුත් දන්නේ නැහැ. කට්ට නැතුව මං උඩින් ඉඳලා අර ඔක්කොම බලනවා. ඒක මාර සිද්ධිය. චිත්‍රපට දර්ශනයකගේ මතක් වෙයි ඔයගලන්ට. උඩින් ඉඳන් මම බලන් ඉනවා. මං හිතුවා මම කවුරුත් දැක්කේ නැහැ කියලා. නමුත් සීයා තාත්තලා එදා පටන් දැනගෙන ඉඳලා තියෙනවා මම මේ වැඩේ කරන බව. එක දවසක් දා බෑපේ බිමට ගහින් කිව්වා. මම යම්කෝ. ඇඟලින මම බැස්සා. මේවා දාපිය මේ ලිපට ගින්දර තෝ නෙළුම් මලක් වගේ දාපන් ආ. ලිපණි මන්න බෑ. අතිය ගෙදරින් ඉන්න ඕන මේ තෙල. බොහොම බලගත්තු තෙලක් පොළ මේ කිව්වා. පළවෙනි පාරම පටන් ගත්තා දැන්. මම ප්‍රශ්න කරනවා නම් ළමයි ඉන්නනේ ප්‍රශ්න කරන කෙනා තමයි ඉදිරියට යන්නේ. එයාගේ තමයි බුද්ධිය වැදෙන්නේ බුදුන් වහන්සේත් එක්ක කියලා. චින්තාමණී නාදේ. තමයි. තාංගලා මං හෙව්වා මොනවටද සීයේ පාවිච්චි කරන්න කියලා මේ අන්තිම විනාඩි පහ මොනවටද පාවිච්චි කරන්න කියලා. එතකොට සීයා කිව්වා සීයා දැනගත්ත මේකිට හොඳටම උන්න දැන්. හරි ඉඳගම් මෙහෙන් චීරෝ ඉඳගම්. උඹ දන්නවද පුතේ පුරාණ අපේ ගම ගැන? නෑ සී. එතකොට උඹ දන්නවද පුරාණ ගමේ තිබුණ ඇක්සිඩන්ට් මොනවද කියලා? දැන් අන්නට නෑ නෑ මං දන්නේ. ගන්න දැන් මොකද දැනගයි යකෝ හදිසිය අනතුරු. ගහෙන් වැටුණා, ගොන ඇන්නා, වහලෙන් වැටුණා, නෑ ගැහුවා, පොලක කෑවා, දියේ ගිරුණා. යකා ගැහුවා තමයි බල පුරාණ ගමේ තිබුණ ඇක්සිඩන්ට්. එහෙම වෙලා කන්දරේ ලේ බැහැලා, සී මුර්ජා වෙලා, දතකට පුට් වෙලා, මල හදම් වල ගෙනත් ගන්න ඒක. කෑමට පැය භාගයකටවත් පෙර, පැයකට පෙර. කාල පැය භාගයක් කොපයක් ගිහිල්ලා. වතුර බොන්න ඕයි. කද්දි කවදාවත් ගොඩාක් වතුර බොන්න එපා. ටිකක් බීවට කමන්නේ. හරිද? අයිස් වතුර, සිසිල් පෑන්, කාපු ගමන් අයිස්ක්‍රීම් කන්නත් එපා. නාල මොහොතකට කියන්නේ නාපු ගමන් කන්නත් එපා ඔයගොල්ලෝ. කාපු ගමන් නාන්නත් එපා. කැම දිරවන්නේ. ආමේ ඇති වෙන්නේ ඕක. ඔය ગેස්ට්‍රයිටිස් ඇති වෙන්නේ මෙවැනි අය. වීස් එක ඇතුම හතිය, පපේ මාංශය, කැස්, එම්බිලිසා වුණ වෛරස් රෝග හැදෙන්නේ මෙයාලට. පැහැදිලිද? ඔය සියලු සංසාරේ ලෙඩ හැදෙන්නේ ඒගොල්ලන්. ගෙදර ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඇති එක කෙලියට ගිහින් එන්නේ කැස්සක් සෙමක් උණක් හදාගෙන. දැන් පැහැදිලිද? මේ පැහැදිලි කරන්න මට වෙලක් නෑ. නමුත් මම කියන වලවල් දෙකක් තියෙනවා. කපනවා මම පොල් හිටව. ඊළඟ දකින්න වහම මේ පොල් හිටි දෙකක් වැටලා තියෙනවා. මේ වලවල් දෙකට එකක වතුර කට ළඟට පිරෙන්න කියලා ඉංගත් එතමනේ පස්සේ පොඩ්ඩක් වතුර දිනවා. මම අතල්ලා දානවා. මට කියන්නේ කාලයක් යනකොට පැලවෙන්නේ මොන වලේ තියෙන පොල් ගෙඩියද? ටිකක්ද ගොඩක් තියෙන එකද? ටිකක් නේ. ඇයි පුතේ ගොඩක් තියෙන පොල් ගෙඩිය මොනවද වෙන්නේ? පල් වෙලා, මඩ වෙලා, කුණු වෙලා, ගඳ ගන්නවා නේද? දැන් තේරුණාද ඔයාලට මම කියපු ටික? මේ කියන්නේ ඕක පැසවලා නැහැ, අමුයි කියන එක. දැන් පැහැදිලිද? එහෙනම් ජීවත් වෙන්න ආසයි නැ වර්තමානයේ බොහොම නපුරු කාලයක්. ගෝලීය උෂ්ණත්වයට ඇති, ශාරීරික උෂ්ණත්වයට ඇති වැදගත් ආහාරතාව ජීවන රංශා එන්නද නිසා මේ චිප් එකක් අපි අරගෙන තියෙන එක නිසා අපිට අවශ්‍ය කෙටි වෙලා තියෙන්නේ. මාර්ග බ්ලොක් වෙන්නේ ඒකයි. ආඝාත අංශභාග හෘද රෝග වැඩි වෙන ප්‍රධාන හේතුව. අංශභාග කියන ලෙඩේ 70%ක්ම හැදෙන්නේ මේ යටිපල්ලේ මුත්‍රානාල වේලිලා.